ඔයා ජොබ් එකක් හොයන්නේ වේකන්සි එකක් පබ්ලිෂ් වෙනකම් බලාගෙන ඉඳලා ඇප්ලයි කරලාද? එහෙමනම් රික්රූටර්ස්ලා කැන්ඩිඩේට්ලා හොයන ලොකුම දොරක් ඔයා තවමත් ඇරලා නැහැ. ඒ දොර තමයි LinkedIn search. අද මම ඔයාට රික්රූටර් කෙනෙක්ගේ ස්ක්‍රීන් එක ඇතුලේ ඇත්තටම සිද්ධ වෙන දේ පෙන්වලා දෙන්නම්. Boolean search එකෙන් සහ LinkedIn AI එකෙන් ඔයාව හොයන්න පුළුවන් විදිහට ප්‍රොෆයිල් එක ඔප්ටිමයිස් කරන්නේ කොහොමද කියලා අද මම පෙන්නලා දෙන්නම්. විශේෂයෙන්ම යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා කරන භයානකම හෙඩ්ලයින් වැරද්දක් මේ වීඩියෝ එකේදී මම පෙන්නලා දෙනවා. ඒ වැරද්ද නිසා හොඳ ක්වොලිෆිකේෂන් තිබුණත් රික්‍රූටර්ගේ සර්ච් රිසල්ට්ස් එකට ඔයාව නොඑන්න පුළුවන්. LinkedIn SEO කරන්න ඕන ප්‍රධාන ස්ථාන 3ක් රියල් එක්සැම්පල් එක මම අද කියලා දෙනවා. වීඩියෝ එක ඉවර වෙද්දී අදම ප්‍රොෆයිල් එක ඕපන් කරලා වෙනස් කරන්න පුළුවන් පැහැදිලි ෆ්‍රේම්වර්ක් එකක් ඔයාලට මේ වීඩියෝ එකෙන් හම්බ වෙයි. ආයිබෝන් මම රිෂාඩ් වීරබංසා අවුරුදු 19කට වඩා වැඩි රික්‍රූට්මන්ට් එක්ස්පීරියන්ස් තියෙන රික්‍රූටර් කෙනෙක්, සර්ටිෆයිඩ් කෝපරේට් ට්‍රේනර් කෙනෙක් වගේම ඉන්ටර්වියු සහ කරියර් කෝච් කෙනෙක්. අද මම කියන්නේ LinkedIn එක ගැන තියෙන තියරි එකක් නම් නෙමෙයි. මෑතකදී ගෑනු ළමයෙක් මට WhatsApp එකක් අරහා කොන්ටැක්ට් වෙලා එයා human resource management diploma එකක් කරන ගමන් ඉන්නේ. මට HR internship එකක් හොයලා දෙන්න පුළුවන්ද කියලා එයා මගෙන් ඇහුවා. මම කිව්වා හරි. ඔයාගේ LinkedIn profile එකයි resume එකයි මට එවන්න සුදුසු opportunity එකක් තිබුණා නම් මම ඔයාව වෙනත් කෙනෙකුට refer කරන්නම් කියලා. ඊට පස්සේ මම එයාගේ LinkedIn එක ඉල්ලුවා. profile එක open කළාම මුලින්ම පෙනුනේ ප්‍රොෆයිල් ෆොටෝ එකක් නෙමෙයි. මූණක්වත් නැති කළු පාට චෙස් පික්චර් එකක්. හෙඩ්ලයින් එකේ තිබුණේ ස්ටුඩන්ට් at යුනිවර්සිටි කියලා HR කියන වචනයක් එකම තැනකවත් තිබුණේ නැහැ. එජුකේෂන් සෙක්ෂන් එකේ මෙඩිකල් ෆීල්ඩ් එකට සම්බන්ධ බැචලර්ස් ඩිග්‍රී එකකුයි human resource management diploma එකකුයි දෙකම තිබුණා. resume එකේ qualification මේ දෙකම ඇතුළත් කරලා තිබුණා. හැබැයි එයාගේ ටාගට් කරියර් එක HRද මෙඩිකල්ද කියලා මටවත් හිතාගන්න බෑ. පැහැදිලි ස්ටෝරි එකක් ඒ ළමයා පිළිබඳව තිබුණේ නැහැ. දැන් හිතන්න මම මේ ප්‍රොෆයිල් එක HR මැනේජර් කෙනෙකුට ෆෝවර්ඩ් කළා කියලා. එයා මුලින්ම මගෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? රිෂාඩ් මේ කැන්ඩිඩේට් HR ඉන්ටර්න්ෂිප් එකකට ගැලපෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ප්‍රොෆයිල් ෆොටෝ එකක් නැහැ. ප්‍රොෆයිල් ඩෙන්ටිටි එක පේන්නේ නැහැ. හෙඩ්ලයින් එකේ HR කරියර් ඩිරෙක්ෂන් එකක් පේන්නේවත් නැහැ. රිසියුමේ එකේ ක්වොලිෆිකේෂන් එක පේනවා. හැබැයි HR වලට අදාළ ප්‍රොජෙක්ට්ස් ආ ස්කිල්ස් ඕ ප්‍රැක්ටිස් එක්ස්පෝෂන් කිසිම දෙයක් පැහැදිලිව පේන්නේ නැහැ. ඒම ප්‍රොෆයිල් එකක් මම කොහොමද විශ්වාසයෙන් තව කෙනෙකුට රෙෆර් කරන්නේ? රෙෆරල් එකක් දෙද්දී අවධානමක් තියෙන්නේ කැන්ඩිඩේට්ගේ ක්‍රෙඩිබිලිටි එක විතරක් නෙමෙයි. රෙෆර් කරන මගේ ප්‍රොෆෙෂනල් ක්‍රෙඩිබිලිටි එකත් ඒ රෙෆරල් එකත් එක්කම නැති වෙලා යනවා. මෙතනින් රික්‍රූටර් කෙනෙක් තවත් දෙයක් පෙන්නනවා. ජොබ් එකක් අවශ්‍යයි කියලා කියන කැන්ඩිඩේට් තමන්ගේ ප්‍රොෆයිල් එක සම්පූර්ණ කරන්නවත් අවධානයක් දීලා නැතිනම් එයාගේ ජොබ් සර්ච් එක ගැන කොච්චර සීරියස්ද කියලා ප්‍රශ්නයකුත් එනවා. ස්ටුඩියෝ ෆොටෝ එකක් දාන්නම අවශ්‍ය නැහැ. ෆෝන් එකකින් ගත්තත් කමක් නැහැ. හැබැයි මූණ පේන ලයිටිං එකක් තියෙන සරල බෑග්‍රවුන්ඩ් එකක් එක තියෙන ප්‍රොෆෙෂනල් ලුක් ෆොටෝ එකක් දාන්න. LinkedIn ප්‍රොෆයිල් පික්චර් එකක් කියන්නේ WhatsApp DP එකක් නන් නෙමෙයි. කෝට් එකක් දාන්න, එහෙම නැත්නම් කාටුන් කැරක්ටර් එකක් දාන්න, එහෙම නැත්නම් ෆ්ලවර් එකකෝ මූණ අඳුන ගන්න බැරි ගෲප් ෆොටෝ එකක් දාන්න නම් කවමදාක්වත් යන්න එපා. රික්‍රූටර් ප්‍රොෆයිල් එක පිටිපස්සේ ඉන්න සැබෑ පුද්ගලයාව අනිවාර්යයෙන්ම පේන්න ඕනේ. ඒ වගේම තමයි ගොඩක් ජොබ් සීකර්ස්ලා දන්නේ නැති රික්‍රූටර් රියැලිටි එකක් කම්පැනි එකක තියෙන හැම වේකන්සි එකක්ම පබ්ලික්ලි ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විදියට පබ්ලිෂ් කරන්නේ නැහැ. සමහර රික්‍රූට්මන්ට් සයිකල් වල ඔපචුනිටිස් වලින් 70%කට ආසන්න ප්‍රමාණයක් අපි ඩිරෙක්ට් සෝස් කරලා ඒව ෆිල් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ 70% කියන නම්බර එක හැම කම්පැනි එකකටම එකම විදියට ඇප්ලයි නැහැ. ඔෆිෂියලි ග්ලෝබල් ෆිගර් එකක් නෙමෙයි. මේක මගේ අවුරුදු 19කට වඩා වැඩි එක්ස්පීරියන්ස් එකක් ඇතුලේ මම නැවත දකින පැටර්න් එකක්. වේකන්සි එකක් පබ්ලිෂ් කරන්න මුලින්ම රික්‍රූටර් කරන්නේ මොනවද? එයා සෝස් කරන්න, සර්ච් කරන්න පටන් ගන්නවා. සමහර වෙලාවට රෝල් එක කොන්ෆිඩෙන්ෂියල්, සමහර වෙලාවට ඉක්මනටම කැන්ඩිඩේට් කෙනෙක් හොයන්න ඕනේ. තවත් වෙලාවට රික්‍රූටර්ට දැනටම ටැලන්ට් පූල් එකේ ඉන්න කොටසක් ඉන්නවා. ඒතකොට පබ්ලික් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා ඇප්ලිකේෂන් දහස් ගණනක් අපිට ගෙන්නව ගන්න කොහෙද
කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ. රික්රූටර් කෙනෙක්ට accountant කෙනෙක් අවශ්‍යයි නම් කියලා හිතමු. එයා සර්ච් කරන්නේ job එකක් හොයන අය අතර type කරන්නේ නැහැ accountant කියලා. එයා type කරන්නේ accountant and SAP and accountant payable වගේ boolean search එකක් දාලා තමයි. ඊට පස්සේ location එක, experience එක, industry එක, current company එක සහ open to work වගේ filters දානවා. එතකොට LinkedIn එක මුළු network එකේම ඒ search criteria වලට match වෙන profile එකක් recruiterට screen එකට ගෙනත් දෙනවා. දැන් මේ වැඩේ boolean search එකෙන් විතරක් කරන්නේ නැහැ. LinkedIn recruiter ඇතුලේ තියෙනවා AI assistant කියලා search එකක්. hiring assistant වගේම AI powered option තියෙනවා. recruiterට අවශ්‍ය candidate ගැන සාමාන්‍යයෙන් භාෂාවෙන් උනත් search කරලා හොයාගන්න පුළුවන්. hiring goal එක, job description එක සහ අවශ්‍ය qualification ටික ලබා දුන්නාම AI එකට අදාළ skills සහ candidate criteria අඳුරගෙන ගැලපෙන profile එක recruiterට recommend කරන්න පුළුවන් මේ AI එකට. හැබැයි AI එක ඔයාගේ හිත කියවන්න බෑ. එයා දන්නේ skills profile එකේ දාලා නැත්නම් project එකක් කළොත් ඒ ගැන ලියලා නැත්නම් AI එක කොහොමද ඔයාගේ qualification එක ගැන එයා කියලා දැනගන්නේ. social media එකේ තියෙන ලොකු මිත් එකක් තමයි recruiterට message එකක් යවන්න කියලා. profile එක බලලා job එකක් එයා දෙයි කියන කතාව. හැබැයි සැබෑ recruitment process එක කවමදාකවත් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. recruiter කෙනෙක් එකම වෙලාවේ vacancies 20ක් 30ක් handle කරන ගමන් CV screen කරන්න තියෙනවා, hiring managers ලා follow up කරන්න තියෙනවා. ඒ අතර hi sir any vacancy වගේ messages සියල්ල බලන්න ප්‍රායෝගිකව අපිට වෙලාවක් නැහැ. ඒ නිසා recruiter ගේ පස්සේ දුවන එකට වඩා recruiter search කරන වෙලාවේ ඔයාගේ screen එක එයාට පේන විදිහේ profile එක හදන්න. recruiterට ඔයාව හොඳින් recruiterට ඔයාව හොයාගන්න පුළුවන් තැනට profile එක ගේීම තමයි හොඳම LinkedIn strategy එක. මේ වාක්‍ය දෙක හොඳින් මතක තියාගන්න. LinkedIn එකේ opportunity එකක් ලැබෙන්නේ වැඩිම message යවන කෙනාට නෙමෙයි. නිවැරදිව search එකේ පේන කෙනාටයි. ඒ වගේම referral එකක් කියන්නේ උදව්වක් විතරක් නෙමෙයි. ඒක reputation transfer එකක් කියන එක මතක තියාගන්න. දැන් profile එක searchable කරන LinkedIn SEO එක framework එක අපි බලමු. මම මේ layer 3ට බෙදනවා. පළවෙනි layer එක තමයි search identity, දෙවෙනි එක තමයි key evidence, තුන්වෙනි එක තමයි skill confirmation. මේ තුනම එකින් එකට අනිවාර්යෙන් match වෙන්න ඕනේ. පළමු SEO ස්ථානය තමයි headline එක. recruiters සහ LinkedIn system එකට ඔයා කවුද කියලා ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් targeted job title එකක් මෙතනින් එන්න ඕනේ. university student කෙනෙක් නම් නෙමෙයි headline එකට student at ABC University කියලා දාන්න නම් කවමදාකවත් එපා මම junior data analyst කෙනෙක් හොයන්න ඕන නම් මම boolean search එකේ දාන්නේ student කියලා දාන්නේ නම් නැහැ. මම search කරන්නේ junior data analysis or data analysis කියලා. Excel, SQL, Power BI වගේ skills එකතු කරලා headline එකේ university එකේ නම විතරක් තිබුණොත් ඔයාට target career එක search කරන system එකට ඔයා කවමදාකවත් තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට aspiring data analyst, Excel, SQL, Power BI කියලා ලියන්න. HR student කෙනෙක් නම් aspiring HR professional, recruitment, HR operations, Excel කියලා ලියන්න. එතකොට career direction එක අනිවාර්යයෙන්ම අපිට පැහැදිලිව පේනවා. aspiring කියන හෝ entry level කියන වචනේ භාවිතා කරන්න ඒක ගොඩාක් හොඳයි. හැබැයි experience නැති කෙනෙක් senior manager කියලා දාන්න එපා. optimization එකෙන් නෙමෙයි target title එක සහ ඒ තියෙන skills අතර සම්බන්ධතාවයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. දෙවෙනි SEO ස්ථානය තමයි about section එක. I am hardworking, motivated and passionate individual කියලා නම් පටන් ගන්න එපා. ඒ වචන recruiter කෙනෙක් job එකක් candidate කෙනෙක් හොයද්දි කවමදාකවත් keywords වල search කරන වචන නෙමෙයි. පළවෙනි පේලි දෙකේ targeted field එකේ qualification ටික ප්‍රධාන skill එක විදියට ලියන්න. business analysis graduate with hands-on experience in Excel, SQL, Power BI and dashboard development කියලා පැහැදිලිවම ලියන්න පුළුවන්. ඊළඟ paragraph එකේ university project එක හෝ internship experience එක evidence එකක් විදියට පෙන්නන්න. like developed Power BI dashboard using 5000 sales record to identify monthly performance trends. වගේ results එකක් මෙතනින් දාන්න. work experience නැති නිසා about section එක හිස්ව නම් තියන්න එපා. academic project, case studies, volunteer works, social leadership,
ඉන්ටර්න්ෂිප් සහ ෆ්‍රීලාන්සින් අසයින්මන්ට් මෙතන එන්ට්‍රි ලෙවල් කෙනෙකුට තමන්ගේ ස්කිල්ස් පෙන්වන්න තියෙන හොඳම තැනයි. එක්ස්පීරියන්ස් සහ ප්‍රොජෙක්ට් සෙක්ෂන් වල ජොබ් ටයිටල් එක විතරක් දාලා ඩියුටිස් කොපි පේස් කරන්න එපා. රික්රූටර් සහ AI සිස්ටම් එක බලන්නේ ඔයා ඒ ස්කිල් එක භාවිතා කළේ කොතනද සහ ලැබුණ රිසල්ට් එක මොනවද කියලා. තුන්වෙනි SEO ස්ථානය තමයි ස්කිල්ස් සෙක්ෂන් එක. ටාගටඩ් ජොබ් ඩිස්ක්‍රිප්ෂන් 5ක් ඕපන් කරලා ඒවා නැවත නැවත පේන ස්කිල්ස් ටික අනිවාර්යෙන් සටහන් කරලා අරගෙන ඒව අතරින් ඇත්තටම ඔයාට තියෙන ස්කිල්ස් විතරක් ප්‍රොෆයිල් එකට naturally එකතු කරන්න. data analyst කෙනෙකුට Excel, SQL සහ Power BI වැදගත් වෙන්න පුළුවන්. HR candidate කෙනෙකුට recruitment, onboarding, HR operations සහ HRIS වගේම Excel වැදගත් වෙන්න පුළුවන්. targeted job එකට අදාළව skills 3ක් top skills විදියට උඩට අරන් එන්න. job description එක copy කරලා keywords වලින් profile එක පුරවන්නවත් fake job title එකක් දාන්නේ නැති software දාන්නවත් එපා. LinkedIn SEO කියන්නේ system එක රවට්ටන එක නෙමෙයි. ඔයාගේ ඇත්තටම හැකියාව recruiter තේරෙන භාෂාවෙන් ඔයා ලියලා ඉදිරිපත් කරන එක. රික්රූටර් කෙනෙකුට මැසේජ් එකක් යවනවා නම් රැන්ඩම් මැසේජස් යවන්න එපා. අදාළ රෝල් එකට ඔයාගේ මැචිං එක්ස්පීරියන්ස් එක සහ වැදගත් ස්කිල්ස් 3ක් විතර දාලා වාක්‍ය දෙක තුනක මැසේජ් එකක් යවන්න. හැබැයි මැසේජ් එකක් යවන්න කලින් අනිවාර්යයෙන්ම ප්‍රොෆයිල් එක ඔප්ටිමයිස් කරන්න. මොකද රික්රූටර් මැසේජ් එක ඕපන් කළත් ඊළඟට ක්ලික් කරන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එක. LinkedIn එක about section එක, experience section එක, skill section එක කියන හැම section එකකින්ම ඔයාගේ professional story එක අනිවාර්යයෙන්ම පෙන්නන්න. දැන් LinkedIn profile එක open කරන්න professional profile photo එකක් දාන්න. student at university කියලා headline එකේ targeted role එක සහ skill එක වෙනස් කරන්න. about section එකේ professional summary එකක් සහ number එකක් සමග project results එක අනිවාර්යෙන් ඇතුළත් කරන්න. ඊළඟට targeted job advertisement 5ක් බලලා නැවත නැවත පේන ස්කිල්ස් අඳුන ගන්න. ඔයාට තීරණය කරන්න ඒ ස්කිල්ස් සහ එක්ස්පීරියන්ස් සෙක්ෂන් එක ඇතුලේ එවිඩන්ස් එකක් විදිහට දාන්න. අවසානයේ ටාගටඩ් ජොබ් ටයිටල් එක ඇතුලේ වගේ ප්‍රොෆයිල් එක සර්ච් කරලා බලන්න. වේකන්සි එකක් පබ්ලිෂ් වුණාට පස්සේ ඇප්ලයි කරන එකේ කිසිම වරදක් නැහැ. හැබැයි ඒක විතරක් ඔයාගේ ජොබ් ස්ට්‍රැටජි එක කරගන්න එපා. පබ්ලික් ජොබ් මාකට් එකට ඇප්ලයි කරන අතරේ රික්රූටර්ස්ලා ඔයාව හිඩන් ටැලන්ට් සර්ච් එකටත් ප්‍රොෆයිල් එක ඔයාව සූදානම් කරගන්න ඕනේ. මේ වීඩියෝ එකෙන් වටිනා දෙයක් ඔයාට ඉගෙන ගන්න ලැබුණා නම් LinkedIn ප්‍රොෆයිල් එක ඔප්ටිමයිස් කරන්න ඕන. යාළුවෙකුට මේක ෂෙයා කරන්න, channel එකක් subscribe කරන්න. මම රිෂාඩ් වීරබංසා දැනුම බෙදා ගනිමු, වෘත්තිකයන් ගොඩනගමු.